ජේසුස් එක තැනක කියනවා පින්වතුනි. righteousness ගැන. righteousness කියලා කිව්වෙ පින්වතුනි ධාර්මික කියන ස්වභාවය. ධාර්මික. ඔය වචනේ කියන්නේ හරි. ඒ කියන්නේ පින් ගැන නෙමෙයි ඔය righteous කියලා කියන්නේ. පින් නෙමෙයි. ධාර්මික. ධර්ම කියලා කියන්නේ පින්වතුනි සත්‍යයට. සත්‍ය කියන්නේ පිනට නෙමෙයි. සත්‍ය කියන්නේ පවට නෙමෙයි. සත්‍ය කියන්නේ හරි දේ. righteousness කියන්නේ එතන හරි දේ කියන එක. මේ ලෝකේ හරි දේ කියලා කියන්නේ පින්වතුනි සත්‍යයට. එතන කියනවා පින්වතුනි blessed are those who hunger and thirst for righteousness, for they shall be filled. කවුරු හරි පින්වතුනි righteousness පස්සේ හඹා යනවා නම් ඒ කියන්නේ මොකද්ද ඇත්ත කියන්නේ කියලා හඹා යනවා නම් මම මේ ඔබට මේ කියන්නේ පින්වතුනි අපිට තේරිච්ච කාරණාවක්. ඒකේ මොනවද කියලා මම දන්නේ නැහැ. කියවනකොට අපිට තේරිච්ච කාරණාව මම මේ කියන්නේ. මොකද අපි හැමදෙස්සෙම කියන්නේ පින්වතුනි මොකද අපි තමයි දේවල් අර්ථකථනය කරන්නේ. ඕනෙම තැනක තියෙන වචනයක් අර්ථකථනය කරගන්නේ අපි පින්වතුනි. ඒක නිසා. ඒකෝට අන්නේ මත තියෙන්න පුළුවන් ඒ මත වැරදි කියන්නේ අපිට අයිතියක් නැහැ. මම නිකන් දැකපු කොටසක් මම මේ ඔබට පෙන්නන්නේ. righteousness පස්සේ හඹා යනවා නම් ඒ කිව්වේ ධර්මිෂ්ඨ ධර්මයේ පස්සේ හඹා යනවා නම් හරි දේ පස්සේ හඹා යනවා නම් අන්නේ අය පිරෙනවා කියන. මේ තියෙන නොපිරිච්ච ගතිය. පිරීලා දින්නේ. පිරීලා දින්නේ. ඔබ පිරීලා නම් ඉන්නේ පින්වතුනි දැන් ඔය කරන්නේ ඇයි කරන්නේ? ඔය පුරෝගන්න නේද කරන්නේ ඔය? ක්‍රිස්තියානි අය ඉන්නවනේ මෙතන. මම එයාට කියන්නේ. ඔබට පුරෝගන්න පාර කියලා දෙනවනේ. පුරෝගන්න. මේ දේශන අහන්න පින්වතුනි ක්‍රිස්තියානි අයත් එනවා, මුස්ලිම් අයත් එනවා, හින්දු අයත් එනවා ඕනේ තරම්. අපි හින්දියෙන් කියන කරන දේශන හැම අහන්නේ ඔක්කොම හින්දු අයනේ පින්. ඒව තනිකර කතා කරන්නේ හොඳම ධර්මයේ. මොකද අය බණ ටික අහන්නේ අනගාരികම හාමුදුරුවෝ අනගාരികම මහත් වෙලා සීලසාවිකම. සීලසාවක මහත්තුරේ. එතකොට එයා අහන ප්‍රශ්නේ අහන්නේ නැහනේ අපේ පවුලේ මෙහෙම එකක් තියෙනවා ඒකට මොකද්ද කියලා. ඒක තනිකරම අහන්නේ අර සුද්ධ ධර්මය අහන්නේ. ඒ සුද්ධ ධර්මයෙන් තමයි යන්නේ. ඒ වහනයි ඉන්න ඕනේ තරම්. මේ සුද්ධ ධර්මයේ කතා කරනවා භගවත් ගීතාව දාගෙන. එහෙනම් මෙතන ඔබ මොන ආගමේ වුණත් ප්‍රශ්නයක් නැහැ නේද? ඔබ හිතලා බලන්න. ක්‍රිස්තියානි ආගමේ ඉන්න අයට අපි මේ කියන්නේ. හිතලා බලන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ ක්‍රිස්තියානි ආගමේ අය ඒ ගැන හිතුවට කමක් නැහැ නේ. අන්තවාදී කරුණත් ප්‍රශ්නයක් නැහැ නේද? දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ ඇයි හොයන්නේ ওই දේවල්? හොයන්නේ කරන්නේ ඇයි ඔය? පුරව ගන්න නේද ඔය හදන්නේ සෙනෙත? ඇයි පුරව ගන්න ඔය උත්සාහ කරන්නේ? පිරෙලා නැති හින්දා නේද මේක? ඔන්න පිරෙන්න පාර කියලා තියෙන්නේ. righteousness පිටිපස්සේ දුවන්න කියලා. righteousness පිටිපස්සේ දුවන්න. මොකද්ද සත්‍ය කියන එක පිටිපස්සේ දුවන්න පිටිපස්සේ. ඒ සත්‍ය පිටිපස්සේ දුවන කෙනා සත්‍යයට hungry නම් hunger and thirst for righteousness නම් පිටිපස්සේ. මොකද වෙන්නේ? For they shall be filled. ඔබට තේරෙනවා පිටිපස්සේ ඔබ දෙයක් පස්සේ එලවන්නේ. ඔය hunger and thirst කියලා කියන්නේ අපි කියන එලවනවා කියන ඔය දෙන්නේ. ඔය එලවන්නේ ඇයි? පිළිලා නැති නිසා පිටිපස්සේ. ඒක පුරව ගන්නවා එලවන්නේ. උදේ ඉඳන් රැ වෙනකන් එලවනවා පිටිපස්සේ. රූප බල බල එලවනවා සද්ද අහා එලවනවා පිටිපස්සේ. ඉවරයක් නැහැ. මං කියන්න ඕනේ ඔබ දන්නවනේ. ඉවරයක් නැතුව මෙලවනවා පිටිපස්සේ. ඕක පස්සේ. ජේසුස් වහන්සේ කියන්නේ පිටිපස්සේ righteousness පස්සේ එලවලා බලන්න කියලා. අන්න ඒක ඕක පිරෙනවා කියලා.
එහෙනකින් සත්‍ය ගවේෂී කරන්නේ. සත්‍ය මොකද්ද හොයන්න? සත්‍ය මොකද්ද කියලා හොයන්න කියලා පින්වතුනි. The truth will set you free. ඒකනේ තියෙන්නේ පින්වතුනි. The truth will set you free නම් පින්වතුනි. දැන් ඔන්න ඔය සත්‍ය හම්බුණා නම් මක් වෙනවද? මේ තියෙන්නේ පින්වතුනි free වෙනවා කියපු කාරණාව. මොකෙන්ද free වෙන්නේ පින්වතුනි? මෙන්න මේ හිරගෙදරින් free වෙන්නේ පින්වතුනි. සත්‍ය ඔබව නිදහස් කරන්නේ. ඒකයි මම ඔබට කිව්වේ පටන් ගන්නකොට. පොත මොකද්ද වුණා කමන්නේ අරන් එන්න පොතෙන් කියලා දෙන්නම් කියලා ඔබට මේක කරගන්න විදිය. මොකද පින්වතුනි මේ ලෝකෙන සියලු දෙනාට අයිතියක් තියෙනවා පින්වතුනි තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න. කවුරු හරි කෙනෙක් ඒකට බාධා කරනවා නම් ඒක කියනවා නම් එහෙම මේගොල්ලෝ අහවල්ලු කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඒ ආයි unconsciousness තමයි ඔය කතා කරන්නේ. ඔය ભેද බින්න කරන්නේ තනිකරම unconsciousness. මොකද එයාට ඕනේ ඊගෝ එකට ඕනේ පින්වතුනි මමයි othersලා මමයි අන්‍යයෝයි ඉන්නවා. එතකොට අන්‍යයොත් එකිනෙකා වෙන් කරලා හදාගන්න වෙන් කරන්න හරිම කැමතියි පින්වතුනි. ඒක නිසා ભેද බින්න කරන්න හරිම කැමති මේ ඊගෝ. ભેද කරලා සලකන්න හරි කැමතියි පින්වතුනි. ඒක නිසා මේ ඊගෝ කියන එක ලෝකේ පහළ වෙන කල් සුදු කළු ભેදේ ලෝකෙන් අතුරුදහන් වෙන්නේ නැහැ පින්වතුනි. ස්ත්‍රී පුරුෂ ભેදේ අතුරුදහන් වෙන්නේ නැහැ පින්වතුනි. කැත ලස්සන ભેදේ අතුරුදහන් වෙන්නේ නැහැ පින්වතුනි. උගත් නූගත් පොහොසත් දුප්පත් ඔය එකක්වත් අතුරුදහන් වෙන්නේ නැහැ පින්වතුනි. මෙයා තමයි ඔක්කොම කරන්නේ. මෙයා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? මේ සුද්ධවන්ත හිත. ඒකයි කිව්වේ ස්වර්ග රාජ්‍ය අපායට සින්න වූ වගයි. මේ තනිකර ස්වර්ගයේ පින්වතුනි. මෙන්න අපායට සිද්ධ වෙලා. දැන් දුක් විඳිනවා. දුක් විඳිනවා විතර නෙමෙයි මුළු ලෝකෙම ගින්නක් හදනවා. මේ ලෝකෙ මේ තාක් කල් පින්වතුනි ඇති වෙච්ච යුද්ධ තියෙනවනම්, ඇති වෙච්ච කෝලහල තියෙනවනම්, ඔය හැම එකටම හේතුව පින්වතුනි මෙන්න මේක. අවිද්‍යාව තෘෂ්ණාව නිසා තමයි ඔය කාරණා සිද්ධ වෙන්නේ.